ඔයා ෆොටෝස් ගන්න කැමති කෙනෙක්ද? ඔයාලට තියෙන Android phone එක ඒකේ කැමරාවල quality එක ගොඩක් අඩුයිද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලටයි ගෙනාවා. ඉතින් මම අද ගෙනාවේ අපි හැමෝගෙම Android phone වල default වෙනවා camera app එක. ඒකින් ගන්න ෆොටෝස් වලට වැඩිය 10 ගුණයක් quality ෆොටෝස් capture කරගන්න පුළුවන් සුපිරිම camera app එකක් ගැන. පොඩි දෙයක් කියන්නද? මම පොඩි gift එකක් දෙන්න තීරණය කරලා තියෙනවා. මම ඒක ඔයාලට වීඩියෝ එක අන්තිමට කියන්නම්. අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න. හරි. ඉතින් ඔයාලට කිසි idea ගන්න නැති වෙලා තියෙන මේ app එක ගැන. මම දාන ෆොටෝස් පොඩ්ඩක් බලන්න. මම දාන්න යන්නේ අද මම ගෙනල්ලා තියෙන කැමරා app එකකින් capture කරගත්ත ෆොටෝස් වගේ. හරි. දැන් ඔයාලටම තේරෙන්න ඇති කොච්චර quality එකකින් colourful විදියට ෆොටෝස් capture වෙලා තියෙනවද කියලා. එහෙනම් අපි වීඩියෝ ඉස්සරහට බලමු. මේ කැමරා එක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න විදිය සහ පාවිච්චි කරන විදිය. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔහොම පොඩ්ඩක් නවතින්න. ඔයා වෙනස්ම විදිහකට ටෙක් ගැන ඉගෙන ගන්න ආසද? එහෙනම් ධනා ටෙක් ඇකඩමි අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා එන්න. මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකකුත් අමතක නොකර දාගෙන යන්න. හරි. මේක ඔයාලට Play Store වල බලා ගන්න විදියක් නැහැ. ඉතින් මේක third party app එකක් විදිහට තමයි ඔයාලට ගන්න වෙන්නේ. ඉතින් ඔයාලගේ ඉන්ටර්නෙට් යන browser එක open කරගන්න. මම Chrome එක open කරගන්නවා. මේක open කරගෙන ඔයාලා search කරන්න LMC 8.4 කියලා. හරි. මෙන්න මේ වගේ උඩින්ම එන site එකට ඔයාලා යන්න. ඔයාලට site එක හොයාගන්න බැරි වුණොත් හරි මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මට කමෙන්ට් එකක් දාන්න. හරි. මේ site එකේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ඔයාලා පහළට යන්න. පහළට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරන්න මෙන්න මේ වගේ ඔප්ෂන් ගොඩක් තියෙනවා. එතනින් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකට ගැලපෙන version එක. ඔයාලගේ ෆෝන් එක mid range පොඩ්ඩක් performance අඩු ෆෝන් එකක් නම් R8, R9, R13, 14, 15 කියන එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලගේ ෆෝන් එක හොඳ performance තියෙන, හොඳ RAM එකක් තියෙන, හොඳ chipset එකක් තියෙන ෆෝන් එකක් නම් ඔයාලට මේ R16, 17, 18 කියන APK වලින් කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මගේ ෆෝන් එක mid range එකක් නිසා මම මෙතනින් R8 කියන එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඩවුන්ලෝඩ් දුන්නාම ඔයාලට පොඩි ඇඩ් වගේක් ලෝඩ් වෙයි. ඒක ක්ලෝස් කරලා ආයෙ මේ සයිට් එකට එන්න. එතකොට මෙන්න මේ වගේ ඒ තමයි ඔයාලට පේන්නේ. එතකොට මෙතන තියෙනවා LMC 8.4 R8 Samsung APK කියලා. මේක ඔයාලගේ ෆෝන් එක Samsung එකක් නම් මේක ඩවුන්ලෝඩ් කරගන්න. නැත්නම් Redmi, Realme වගේ වෙනත් ෆෝන් එකක් නම් මෙතන LMC 8.4 R8 APK කියලා තියෙන්නේ. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. මගේ Redmi ෆෝන් එකක් නිසා මම LMC 8.4 R8 APK එක ඩවුන්ලෝඩ් කරගන්න. මගේ ෆෝන් එක Redmi එකක් නිසා මම LMC 8.4 R8 කියන එක දෙනවා. හරි. මේක දුන්නට පස්සේ එක සයිට් වලට ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ වෙනවා. ඒක ඒවා ක්ලෝස් කරන්න. එතකොට මෙතෙන්ට එනවා. ඊට පස්සේ මෙතන තියෙනවා download now කියලා. download now දෙන්න. හරි. දැන් මගේ LMC 8.4 app එක download වෙනවා APK ෆයිල් එකක් විදියට. download වුණාට පස්සේ සාමාන්‍ය app එකක් install කරනවා වගේ install කරගන්න පුළුවන් ඔයාලට. මම මේක කියලා දෙන්න යන්නේ නැහැ. මම හිතනවා ඔයාලට install කරගන්න පුළුවන් වෙයි කියලා. තව දෙයක් කියන්න තියෙනවා. සමහර විට ඔයාලගේ ෆෝන් එකට මේක ඉන්ස්ටෝල් කරගන්න බැරි වෙන්නත් පුළුවන්. මම මේක ගැන හොයද්දි තිබ්බේ Android version 14 හෝ ඊට වැඩි version වලට මේක support කරන්න කියලා. සමහර වෙලාවට Android version 13ටත් මේක support කරයි කියලා හිතෙනවා. ඔයාලා try කරලා හරි ගියා නම් අනිත් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න. හරි. මේ app එක ඉන්ස්ටෝල් කරගෙනනේ තියෙන්නේ. දැන් මේක ඔයා ඕපන් කරන්න යන්න එපා. තව වැඩ වගේක් තියෙනවා කරන්න. මේකට තව config file වගේක් තියෙනවා. ඒක download කරගන්න ඕනේ. ඉතින් මේ file වලින් තමයි ඔයාගේ photos quality එකට ලස්සනට capture කරලා දෙන්නේ මේ file එකෙන්. මේ app එකෙන් නෙවෙයි මේ file එක දැම්මට පස්සේ තමයි ඔයාලගේ photos එකේ colors quality වගේ දේවල් වැඩි කරලා
ගාන්ට හදලා දෙන්න මේ config file එක. ඉතින් ඔයාලා ඉස්සෙල්ලා ගිය වෙබ්සයිට් එකට ආපහු යන්න. හරි. ගියාට පස්සේ මෙතනිනුත් තවත් පල්ලෙහාට යන්න. මෙහෙම පල්ලෙහාට යද්දි මෙන්න මෙතන download කියලා ෆයිල් වගේක් එළියට තියෙනවා පේනවා. හරිද? මේකේ ඔයාලා කැමති නම් ඔක්කොම ෆයිල් ටික download කරගන්න. පොඩි zip ෆයිල් වගේක් එන්නේ. ඔයාලා ඔක්කොම download කරගෙන බලන්න. මේකේ මම iPhone config ෆයිල් එක download කරගන්නවා. හරි. දැන් ඔයාලා ෆයිල් එක download කරගත්තා නම් ඔයාලා යන්න ඔයාලගේ my file එකට හරි file manager එකට හරි. ගිහිල්ලා මෙතන ඔයාලගේ හරි මෙතනින් ඔයාලා ෆයිල් එකක් create කරගන්න ඕනේ. new file එකක් create කරගන්න. මෙතන name එක දෙන්න ඕනේ capital වලින් කිසිම space එකක් තියන්න නැතුව LMC8.4 කියන. හරි. okay දෙන්න. ඔයාලගේ ෆයිල් එක create වුණා. මේ තියෙන මගේ ෆයිල් එක. හරි. දැන් ඊට පස්සේ මෙතන download folder එකට යන්න. ගිහිල්ලා ඔයාලා දැන් download කරගත්ත config file එක හොයා ගන්න ඕනේ. හරි. මේ තියෙන්නේ මම download කරගත්ත config file එක. මේක zip file එක. මේක unzip කරගන්න ඕනේ. මේක උඩ touch කරාම extract here දෙන්න. okay දෙන්න. ඊට පස්සේ මේක උඩටම යන්න. දැන් ෆයිල් එක extract වෙලා තියෙන්නේ. මේක දැන් තියෙන ෆයිල් එකක් විදියට. දැන් මේ තියෙන LMC8.4 iPhone config file කියලා තියෙන ෆයිල් එක. ඒකට යන්න. මේ folder එකත් open කරගන්න. ඊට පස්සේ මේ වගේ XML ෆයිල් දෙකක් දකින්නට ලැබෙනවා. ඊට පස්සේ මේ දෙක select කරගන්න. select කරලා ඔයාලා මේ move කියන එක දෙන්න. move දුන්නාට පස්සේ ඔයාලා හදාගත්ත LMC8.4 කියන ෆෝල්ඩර් එකේ තියෙන්නේ අන්නේ ෆෝල්ඩර් එකට යන්න. හරි. ෆෝල්ඩර් එකට ගිහිල්ලා ඔයාලා දැන් මෙතන උඩ දකින්නට ලැබෙයි ෆයිල් ලකුණක් වගේ ලකුණක්. ඒ හරිය දෙන්න. හරි. ඊට පස්සේ back වෙන්න. හරි. දැන් ඊට පස්සේ ආය මේ ෆෝල්ඩර් එකට යන්න. ඊට පස්සේ ඔයාලට අර move වෙච්ච ෆයිල් දෙක දකින්නට ලැබෙයි. හරි. දැන් ඔයාලා මේ ෆයිල් අර අතන තිබ්බ ඔක්කොම download කරා කියනවා. මේ ඔක්කොම extract කරලා මේ ෆෝල්ඩර් එකට දාන්න ඕනේ. හරි. මම එහෙම දාලා තියෙන්නේ. මේ තියෙන්නේ. මේ තමයි ෆයිල් ඔක්කොම මෙතනට දාලා තියෙන්නේ මම. ඔයාලට පේනවා ඇති. මම මේක කලින් හදලා තියෙන්නේ. ඒ නිසා තමයි පොඩි ඩොට් එකක් එහින් තියලා වෙනම ෆයිල් එකක් හදලා දැම්මේ. එහෙම ඩොට් තියන්න එපා. මේ විදිහට ටයිප් කරලා මේ විදිහටම ෆෝල්ඩර් එක දාන්න. හරි. දැන් මේක හදාගෙන ඉවරයිනේ. දැන් මේකෙන් බෑක් වෙන්න. බෑක් වෙලා මේ LMC කැමරා ඇප් එකට යන්න. ගියාම මේ වගේ permission ඉල්ල. ඊට පස්සේ will using the app කියන permission එක දීගෙන යන්න මේ ඔක්කොටම. හරි. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයි. ඊට පස්සේ මෙතන මේ කළු පාට පොඩි හිස්තැනක් තියෙන එතන ඩබල් ටච් කරන්න. sorry. මේ මෙතන පොඩි හිස්තැනක් තියෙන කළු පාට අන්න එතන ඩබල් ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එයි. මෙතන තියෙනවා මේ පොඩි ඊතලයක් වගේ එකක්. ආන් ඒක දෙන්න. ඊට පස්සේ ඔයාගේ අර ඩවුන්ලෝඩ් කරලා අපි අර ෆෝල්ඩර් එකක් හදාගෙන දැම්මේ XML ෆයිල්. ආන්ගේ XML ෆයිල් ඔක්කොම මෙතන පෙන්නනවා. මේ පෙන්වෙන්නේ නැත්නම් ඔයාලගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. ආයෙත් වීඩියෝ එක බලලා මේ හදාගන්න. ඉතින් මෙහෙම XML ෆයිල් ඔක්කොම තියෙනවා. මම මෙතනින් තෝරගන්නවා iPhone 14 Ultra Pixel කියන එක. හරිද? දැන් ඔයාලා මෙතන හැම එකක්ම ටෙස්ට් කරලා බලන්න. වට වැඩ කියලා තියෙන ෆයිල් වගේ තියෙනවා. මම ඒ අතරින් පෞද්ගලිකව වාසේ මෙතන මේ තියෙන iPhone 14 Ultra Pixel කියන එකට මම ඒ නිසා ඒක දාගන්නවා. හරි. ඊට පස්සේ ඒක ටච් කරාට පස්සේ මෙන්න import කියලා තැනක් එනවා. මේ import කියන එක දෙන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ කැමරා ඇප් එක ආපහු ඕපන් වෙයි. දැන් වැඩේ හරි. දැන් ඔයාලා කැමරා ඇප් එක අරගෙන ෆොටෝස් දාලා ඔයාලගේ ඩිෆෝල්ට් එන්නේ
ඩිෆෝල්ට් එන කැමරා ඇප් එකේ ෆොටෝස් දාලා සංසන්දනය කරලා බලන්න කොහොමද වෙනස කියලා. මේ කැමරා ඇප් එකේ දැන් හිතමුකෝ රෑට අපිට දවල්ට වගේ ෆොටෝ ගන්න පුළුවන් කළුවර තැනක ඕන කළුවර තැනක දවල් ගැහුවා වගේ හොඳ ඩීටේල්ස් තියෙන ෆොටෝ එකක් අපිට කැප්චර් කරගන්න මේ හැකියාව සහ හොඳ ක්වොලිටියක් තියෙන ෆොටෝස් කැප්චර් කරගන්න පුළුවන් මේ කැමරා ඇප් එකෙන්. ඒලගේ ඩිෆෝල්ට් එන කැමරා ඇප් එකට වැඩිය මේ කැමරා ඇප් එකේ ක්වොලිටිය සහ කලර්ස් වැඩියෙන් පේනවා. ඉතින් ඔයාලා මේ කැමරා ඇප් එක පාවිච්චි කරලා හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. නරකයි නම් ඒ කමෙන්ට් එකක් දාන්න. මම සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම දනාටෙක් එකට YouTube channel එකත් එක්ක වැඩි සිටින්න. එහෙනම් අදට ගුඩ් බයි.